හිරු හැංගුණාවේ වලාවේ නුඹේරුවන කියා මේ වාලුකාවේ හඬාවේ වලාකුළු ලෑනියා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ අපි දෙන්නගෙම නිමාඩු දවසේ අපි දෙන්න බීච් ගිහපු වීඩියෝ එක. ඉතින් මේ බීච් එකේ නම තමයි මන්සාර් බීච්. මේ බීච් එක ඇතුළට යන්න කලින් අපි ටිකට් එකක් අරගන්න ඕනේ. ඔන්න හස්බන්ඩ් ගියා ටිකට් එක අරන් එන්න. එයා ටිකට් අරගෙන ආපු ගමන් අපි දෙන්න දැන් මේ ඇතුළට යන්නයි හදන්නේ. මේ බීච් එකේ එකම පාක් එකක් තියෙනවා. මේ පාක් එක ඇතුලෙන් ගිහින් තමයි බීච් එකට යන්න ඕනේ. හරිම නිදහස් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි මේ වටපිටාව. ඒ වුණාට හැබැයි නිවාඩු දවසක් නිසා එදා ගොඩාක් සෙනග හිටියා. ඒ නිසා අපි දෙන්නට ගොඩාක් දුර කකුල් රිදෙනකන් ඇවිදින්න වුණා අපි දෙන්නට ඉන්න තැනක් හොයාගන්න. කොහොම හරි අපි දෙන්නට දැන් ඇවිදලා හොඳටම මහන්සි. අවුවත් පායලා තිබුණ සැරටම. ඉතින් ඒ නිසා අපි දෙන්නට මහන්සි හොඳටම. මොකද ගොඩාක් දුර අපි දෙන්න ඇවිත් ඉන්න තැනක් හොයාගන්න. ඊට පස්සේ අපි දෙන්න බීච් එක ළඟටම ඇවිල්ලා එතන තිබුණ ෂොප් එකකින් වෝටර්මෙලන් ජූස් එකකුත් අරගෙන ඒ ඉන්න තැනට ගිහින් අපි දෙන්න ඒක හිමීට බිව්වා. මොකද අපේ මහන්සිය යන්නත් එක්කම. ඔන්න ඉතින් දැන් හස්බන්ඩ් ගියා කුණු බකට් එකට දාලා එන්න අපි දෙන්න බීපු ජූස් එක ඒ වගේ මේකේ තිබ්බ shopping cover එක. ඉතින් අපි දෙන්න මේ හදන්නේ බීච් එකට යන්න. හැබැයි මම ඔයාලට කලින් කිව්වනේ අපිට ඉන්න තැනක් නැහැ, ලස්සන හොඳ තැනක් හම්බුන්නේ නැහැ, හැමතැනම කට්ටිය හිටියා කියලා. ඉතින් අවසානට අපි දෙන්නට මාරම ලස්සන තැනක් හම්බුණා. ඒ තමයි මේ තැන. හිතුවේවත් නැති විදිහට තමයි අපිට මේ තැන හම්බුනේ. මොකද අපි කලින් පාරෙකුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි වුණාට මේ තැනට මම ඇවිල්ලා තිබුණ නැහැ. ඉතින් ඒ නිසා මේ ලස්සන තැන අපි දෙන්න දැන් පොඩි වැඩක් කරන්නයි යන්නේ. ජීවිතේ සමහර දවස් තියෙනවා. ඒ දවස් ආය අපිට කවදාවත් ගන්න බෑ. ඉතින් ඒවා මතකයක් විදිහට අපි ළඟ තිබුණොත් හැමදාටම අපිට මේ මතක බල සතුටු වෙන්න පුළුවන්. මොකද දවසක අපි ළඟ ඉතුරු වෙන්නේ මෙන්න මේ මතක විතරයි. පුංචි දේවල් වලින් පවා ඔයාගේ ජීවිතේ ඔයා විඳිනවා නම් ඔයාට ඒ දේවල් ලස්සන මතකයක් වෙලා ඔයාගේ අනාගතයේදී ඒ දේවල් බලලා ඔයාගේ ජීවිතේ ඔයා සතුටින් ගත කරානේ නේද කියලා හිතලා ඔයාටම සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම නම් අපි දෙන්නගේ මතක හරි ලස්සනට හරි පරිස්සමෙන් මේ විදිහට එකතු කරනවා. හරි ආදරෙන් මේ විදිහට පරිස්සමෙන් එකතු කරන අපේ මතක දවසක ලස්සන මතකයක් වෙලා අපි ළඟම තියේවි. අතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු. ගහයෝ නටුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාලු. මේ දුරු ගමනේ මගේ දැතේ වෙලිලා බබජේ සැරිසරයික් වෙලා. ජීවිතය කියලා කියන්නෙම කෙටි කාලින නැවතුම්පලක්. ඉතින් ඒ කෙටි කාලය තුළ ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්න මොන බාධක ආවත් සතුටින් hina වෙලා මතකත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන වේවි.